තියෙන්නේ හොඳට ගහේන්න පැහිලා බිමට වැටිච්ච අපේ හැෂ් අවකාඩෝ ගෙඩියක්. අපල මේ තියෙන්නේ මේක හොඳට ගම් පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳටම පැහිලා. අද තමයි සමහර ලාට වැටෙන්න දැක්ක අපි බලමු තවත් ගෙඩි තියනවාද කියලා වැටිලා. මට මෙතන ඉඳන් බලනකොටම පේනවා මම මේක දැන් මේ ගහ ඇතුළට තමයි යන්නේ. මොකද මේ ගහ අවුරුදු ගාණක් හින්දා මේක හොඳට පැතිරිලා තියෙන්නේ දැන්. මේ ගහ ඇතුළට යන්න ඕනේ. ගොඩාරියක් හැදිලා තියෙනවානේ. තවත් ගෙඩියක් තියෙන්නේ මේ. මේක නම් අත තමයි වැටිලා තියෙන්නේ. තවත් ගෙඩියක් වැටිලා තියෙනවා. හැබැයි ඒක නම් හොඳටම පැහිච්ච ගෙඩියක් නෙමෙයි. නමුත් ඉතින් මෙතනින් කැඩිලා වැටිලා මොකද හුළඟ වැඩිනේ. මම මේ දැන් ඉන්නේ මේ අවකාඩෝ ගහ යට. මේ තියෙන්නේ ඔයගලන්ට පේනවා ඇති මේකේ තියෙන ට්‍රන්ක් එක. මේ තමයි අවකාඩෝ ගහේ මුල. අපි ගොඩාරියක් කොළ රොඩු දාලා තමයි තියෙන්නේ මේ ගහට. මොකද සීතල ගොඩක් වෙලාවට ආවහම එකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් පායන කාලෙට මොයිස්චර් එක රඳන්නේ නැති නිසා වතුර ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ මේ ගහේ ඇතුළ යට පැත්ත. මේ තවත් ගෙඩියක් තියෙනවා මෙතන. තවත් උඩක් තියෙනවා ගෙඩි. නෑ ඔයගලන්ට පේනවද කියලා නම් උඩ තමයි තියෙන්නේ ගොඩාරිය. හරිම හුළඟ. මම අද පෙන්නන්න මේ තියෙන්නේ පොසම් කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් කාලා ගිහිල්ලා. මේ අවකාඩෝ ගෙඩිය. මේක නම් තියෙන්නේ ගොඩාරිය බිම මට්ටමෙමයි. නිකන් අතින් කඩා ගන්න උනත් පුළුවන් අපිට. මොකද මේකේ අතු හුඟාරියක් බරයි පල්ලෙහාට වැහිලා තියෙන නිසා තමයි මේ කණු දාලා පොඩි සපෝට් එකකුත් දාලා තියෙන්නේ. මෙතනක් තියෙනවා තවත් ගෙඩියක්. හරිම හුළඟ තියෙන දවසක් අද. ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර වින්දිද කියලා. ඉතින් ගොඩාක් වෙලාවට පොඩි ගෙඩි හැදුනත් මේ කාලේ වෙනකොට ආපහු ඒව හුළඟට වැඩිලා අතු කැඩිලා ඒ වගේ විනාශ වෙනවා.